ඔගොල්ලෝ දන්නවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ USFDA අනුමත කළ ඇඟ කෙට්ටු වෙන බඩගින්න අඩු කරන ශරීරයේ සීනි ප්‍රමාණය සහ ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන එක රෙගියුලේට් කරන එන්නතක් තියෙනවා කියලා. බහුතරයක් දෙනෙක් ටිකක් සයන්ස් ගැන දන්න අය මේ ගැන දන්නවා. නමුත් තවමත් ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නැති අයත් ඉන්නවා. ලෝකේ ගොඩාක් සෙලිබ්‍රිටිස්ලා මේ බෙහෙත් වර්ගය භාවිතා කරනවා. මේක හැබැයි මැජික් ඩ්‍රග් එකක් නෙමෙයි. මේකෙදි වෙන්නේ අපේ ශරීරයේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් තත්ත්වය එහෙම නැත්නම් ඉන්සියුලින් සෙන්සිටිවිටි එක ඉම්ප්‍රූව් කරනවා. දියවැඩියාව තියෙන අයට ගොඩක් හොඳයි. දියවැඩියාව සහ බර වැඩි අයට. ඒ වගේම තමයි බඩගින්න පාලනය කරනවා. කෑම කන්න තියෙන රුචිය අඩු කරනවා. ඉතින් මේ දේවලුත් එක්ක අනිවාර්යෙන්ම හරි නියුට්‍රිෂන් ප්ලෑන් එකක් අනුගමනය කරොත් මේකත් එක්ක අනිවාර්යෙන්ම අපි මසල් බිල්ඩින් එක්සර්සයිස් කරොත් ඔයා ගොඩක් ස්ට්‍රගල් කර කෙට් වෙන බැරව හිටපු අයට මේක ඉතාමත්ම හොඳ ඔල්ටර්නටිව් ඔප්ෂන් එකක්. අනිවාර්යෙන් වෛද්‍ය උපදෙසක් අවශ්‍යයි. ඒකත් එක්ක ඔයා මේකට එලිජිබල් කෙනෙක් නම් මේ අවුරුද්දේදී බරත් එක්ක සටන් කරන්න නැතුව ලස්සන ඇඟක් හදාගන්න හෙල්දි වෙන්න ඔයාටත් පුළුවන්.